සතිපට්ඨාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මණ්ඩපය. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් බොහෝ විට අපි ඉන්න ඉරියව්වේම හුස්ම රැල්ලට මනස තබන්නත් සිත තියාගන්නත් සමහර අවස්ථාවල ඇඳේ නිදාගෙන සුසුම් රැල්ලට සිත යොමවන්න ඒ වගේ අවස්ථාවලට පුරුදු වෙලා තියෙනවා. මේ පර්යංකයකට යන්නේ නැතුව ඒ ඉන්න ඉරියව්වේම සුසුම් රැල්ල මෙනෙහි කිරීම උචිතද අපේ? ඒකේ පුරුදු කරපු කෙනාට ආස්වාස ප්‍රස්වාසයේ සතිය පුරුදු කරපු කෙනාට ඉරියව්වේ ලොකු ඉඩක් ලැබෙනවා. මොකද ආධුනිකයෙක් කවුරු ළඟට ඇවිල්ලා ඇහුවොත් කොහොමද ස්වාමීන් වහන්සේ ආනාපානෙ වඩන්නේ සතිය වඩන්නේ කියලා අපි කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් පටන් ගන්න කියලා. ඒ නිසා ආධුනිකයාට ඉඳගෙන ඉන්න ඉරියව්ව තමයි හොඳට පුරුදු වෙලා සතිය කියන්නේ මොකද්ද? හුස්ම කියන්නේ මොකද්ද? ඉරියව්ව කියන්නේ මොකද්ද කියලා දන්න කෙනාට ඉරියාපත සංදි අතරමැද ප්‍රධාන ඉරියව් හතර කොයි එකක් කරදැයි. නිදාගෙන ඉන්න එකේ තියෙන්නේ ආනාපාන සතිය වැඩෙනකොට tempat වෙනකොට නින්දට බර ගතිය වැඩි. එතකොට අර නිදාගෙන ඉන්න ඉරියව්ව කෙලස් නින්දකට ඇදලා දාන්න ඉඩ තියෙනවා. හිටගෙන ඉන්න ඉරියව්ව අවදි භාවයට වැඩි. එවිදින ඉරියව්ව තවත් අවදි භාවයට වැඩි. ඉඳගෙන ඉන්න ඉරියව්ව තමයි මධ්‍යස්ථ. ඊට පස්සේ නිදාගෙන ඉන්න ඉරියව්ව ඕනට වැඩිය හිත සීතල කරලා තැම්පත් කරන ගතියට වැඩි. නමුත් අපි නිදා ගන්න යන වෙලාවේ හුස්ම බලන එක අතිරේක ලාභයක්. එයා වුණත් ආධුනිකයෙකුට කියන අපයි කියලා. ආධුනිකයාට කියන හොඳට ඉඳගෙනම කරන්න ඒකට ගෞරව කරලා ඒකට පරිසර සකස් කරලා දීලා පස්සේ පුළුවන් වැඩේට යන්න. එහෙමයි.